නේහ ප්‍රෝග්‍රෑම් එකක් එක්ක අපි එකතු වෙනවා. ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් එකේ අද ස්පෙෂල් ටී එක මේඩ් කරේ මෙන්න මෙයා. හායි කියන්න. ඉතින් එයා හදපු ටී එක අපි ටෙස්ට් කරන්න දෙන්නේ මිස් මල්විට. මෙන්න මෙයා. ඉතින් අපි බලමු ඉන්න. හරි අපි බලමු කොහොමද මේ ස්පෙෂල් ටී එක මෙයා රස බලන්න කියලා. මේ වගේ ටී දුර්ලභයි. මේක හදන්න අපේ මිස් ලිමාෂා ලොකු වෑයමක් දැරුවා මම දන්නවා. ඉතින් මෙන්න බලන්න මේ බියුටිෆුල් ටී එක. wow. ඇත්තටම කිව්වොත් මේ පිටි වර්ගය මේ ලංකාවෙත් නැහැ. මේ තේක හදන්න. ඉතින් ගොඩක් වෙහෙසෙන්න වෙනවා මේ ටී වර්ගය හොයාගන්න සහ තේ කොළ එකක් නම් අපිට හොයාගන්න බෑ ඇත්තටම. ඉතින් අමාරුවෙන් හදාගත්ත ඇත්තටම කිව්වොත් මේකට දාපු ෂුගර් එකත් හොයාගන්න බෑ ලංකාවේ. ඉතින් අපි බලමු මේ ටී එකේ කොහොමද රස කියලා. ඒ වගේම මේකේ ලොකුම විශේෂත්වය තමයි මේ තේක බොන්න කලින් අපිට මේ සිස්ටම් එක මේ මල්මී පෙන්නයි කට තියලා බොන්න ඕනේ ඉස්සරෝම මේසේ උඩ ටී එක තියෙනකොට. ඊට පස්සේ තමයි අතට අරගෙන බොන්න බලන්න. ඒක තමයි ස්පෙෂල් එක බලන්න මේ සිස්ටම් එක පෙන්නනවා මෙයා. හරි අපි දැන් මේ ටී එක try කරමු කොහොමද රස කියලා. මේ විදිහට තමයි මේකේ රස බලන්න ඕනේ ඉස්සරෝම. මාරම රසයි. nice. මට තේරෙන්නේ නැහැ මේකේ රස කොහොමද මම එක්ස්ප්ලেইন කරන්න කියලා. නියමයි. ඔව් ඒක අනිවාර්යයෙන්ම මේ වගේ ටී එකක් ඔයාලා try කරන්න ඕනේ. අපිට කැට් ස්ටයිල් එකෙන් හෝ බලු ස්ටයිල් එකෙන් කොච්චර වෙලාවක් බොන්න වෙයිද ඔක අතට අරගෙන බොන්න මිනිස්සෙක් වගේ. සාමාන්‍යයෙන් තව ටිකක් මේක අඩු කරගන්න ඕනේ අපි එහෙම නැත්නම් මේක හැලෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක පානය කරන්න ඕනේ. දිව දාලා ගන්නත් පුළුවන්. හරිම රහයි කොහොම බෙව්වා. ඕනේ ස්ටයිල් ඩොගි ස්ටයිල් කැට් ස්ටයිල් sometimes animals හරි කමක් නැහැ. Oh my god! මේක මාරම රසයි. යවනේ කොපියන ශමත්